අද අලුත් බුද්ධ ආගමක් ඇහෙනවා පින්වත්නි ඔයත්තන්ටත් ඇහිලා ඇති. ඔය යම් පිරිසක් ලංකාවේ වැරදි බුද්ධ ආගමක් ප්‍රචාරය කරනවා. මොකද සියල්ල අතාරින්න කියලා. හමුදා කැම්ප් වලට ගිහිල්ලා කැම්ප් වල ඉන්න කොල්ලන්ට කියනවා වැඩක් නැහැ. සල්ලි අම්බ කරලා වැඩක් නැහැ. ගෙවල් හදලා වැඩක් නැහැ. පසාද බැඳලා වැඩක් නැහැ. සංස්කාර රැස් කරන්න එපා. මට ඊයේ පෙරේද හමුදාවේ CEO කෙනෙක් කියනවා හාමුදුරනේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කොල්ලෝ නිවාඩු ගියාම යනවලු භාවනා කරන්න කියලා. ඊට පස්සේ උන් පෞල් ජීවිතක් කඩාගෙන යනවලු මහාන වෙන්න. ලංකාවේ තියෙන අලුත්ම ප්‍රශ්නයක්. කළු පාට සිවුරු ඇඳ ගන්නවා. ඇඳගෙන ඉතින් අපේ මිනිස්සුත් හරි ආසනේ වෙනස් ඒවට අර රැඩිකල් ඒවට. එතකොට කිව්වම වැඩක් නැහැ අතාරින්න ඔක්කොම අතාරින්න. කොහෙද බුද්ධ ආගමේ තියෙන්නේ සියල්ල අතාරින්න කියලා. ත්‍රිපිටකයේ කොහෙවත් සියල්ල අතාරින්න කියලා නෑ. බුදුවරු මොකද්ද ලෝකෙට කිව්වේ? සියල්ල අතහරින්න කියලාද අතහැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලා. අතහැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලා. දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන එක දැනගෙන ජීවත් වෙන්න කිව්වා. බුදුහාඳුරෝ සියල්ල අතහරින්න කිව්වා නම් රජවරු සිටුවරු බුද්ධ ආගමට මෙච්චර ආසාවෙන් එයිද? එන්නේ නෑ. මම ඔයත්තන්ගෙන් අහන ප්‍රශ්නයක් විසාක සෝවාන් උනේ අවුරුදු කීයේද? අවුරුදු 7ේදී. එයා සමුදය වය ගැන දැනගත්තේ අවුරුදු 7ේදී. විසාක චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මුල් පියවර තිබුණේ අවුරුදු 7ේදී. හැබැයි මට කියන්න අවුරුදු 7ේදී සෝවාන් වෙච්ච විසාකා මොනවද අතෑරියේ? මොනවද අතෑරියේ? මොකුත් අතෑරියේ නැහැ. විසාක ලස්සන කොණ්ඩ මොස්තරයක් දාලා තට්ටු ගවුමක් ඇඳලා කෝටි 9ක් වටින මාලයා බෙල්ල එල්ලගෙන යාළු මිත්‍රයෝ පිරිවරාගෙන පන්සල් එද්දී බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද බලන්නකො විසාකගේ ලස්සන. මේ ලෝකේ විසාක තරම් සැප විඳින ගෑනු තව ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් කොසල් රජුරුවන්ගේ දුව සුමනා රාජදේවිය, ඊළඟ කෙනා බිම්බිසාර රජුරුවන්ගේ දුව චුන්දී කුමාරිකාව. මහ පුදුම සැපයක් විඳින්නේ පින නිසා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වද සියල්ල අතාරින්න ඕනේ විසාකව ගලවන්න කියලා? නෑ, මොන පිස්සුද? විසාක කිසි දෙයක් අතෑරියේ නෑ. තරුණ කාලේ කසාද බැඳ පූර්ණවර්ධන කුමාරයා. බබාලා කීයද? 20යි. ඒ බබාලා 20 දෙයියෝ දීපු බබාලාද? නෑ නේද? බුද්ධ ආගමේ දෙයියෝ දෙන බබාලා නෑ. මම ඔය දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර ආගම්වල කියන දෙවියන් වහන්සේත් බබාලා දෙනවලු. අර ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා සංගක්කා එයාගේ නෝනත් කිව්වනේ ඊයේ පෙරේද අපේ බබාලා දුන්නේ දෙයියෝ කියලා. මගේ කුසට බබාලා දුන්නේ දෙවියෝ. සංගක්කාර පව් මොකවත් කරලා නැහැ. එතකොට දෙයියෝ බබාලා දෙන ආගම් ලෝකේ තියෙනවා. බුද්ධ ආගමේ දෙයියෝ බබාලා දෙන්නේ නැහැ. බුද්ධ ආගමේ කොහොමද බබාලා හම්බෙන්නේ? බුදුහාඳුරෝ දේශනා කරන විද්‍යාත්මක ක්‍රමය. මොකක්ද? 1. මාතා උතුණී හෝති. අම්මා ඍතු තත්ත්වයේ ඉන්න ඕනේ. ඔසප් වෙලා ඩිම්බ මෝචනය වෙන තත්ත්වයේ ඉන්න ඕනේ. 2. ගන්ධබ්බෝ පච්චුපන්න මේ මාතා පිතුන්නා සංවසතෝ හෝති. අම්මයි තාත්තයි එකතු වෙන්න ඕනේ. මේවා 아무තු දේවල් නෙමෙයි. ඉස්කෝලවල අපි 7 වසරේ සෞඛ්‍ය පාඩමට මේවා උගන්වන අවුරුදු 12 ළමයක් දන්නවා. පිරිමියගේ ශුක්‍රාණුයි ගැහණියකගේ ඩිම්බයි එකතු වෙලා කලලයක් හැදෙන්න ඕනේ. ඔන්න දෙවෙනි ක්‍රමය. 3. ගන්ධබ්බෝ පච්චුපන්නෝ හෝති. විඥානයක් ඇවිල්ලා ඒ කලලයට මුල් බැස ගන්න ඕනේ. ලෝකේ ළමයි හම්බෙන්නේ ඔහොමයි. විසාකට 20ම හම්බුනේ ඔය ක්‍රමයට. ඒ කියන්නේ එයාගේ සෙක්ෂුවල් ලයිෆ් එකත් නියමෙටම තිබ්බ. මොනවද අතෑරියේ? කිසි දෙයක් අතෑරියේ නැහැ. මැරෙනකන් සැප වින්දා. විසාක දැනගෙන හිටියා රජමාලිගයක හිටියත් සිටුමාලිගයක හිටියත් දවසක මේ සියල්ල දාලා යන්න වෙනවා. ඕකයි බුද්ධ ආගම. එහෙම නැතු මේ භෞතික සම්පත් අතාරින්න කියන එක නෙමෙයි. අද කියනවා අතාරින්න නෝනත් එපාලු, දරුවොත් එපාලු, අම්මා තාත්තත් එපාලු, මුකුත් එපාලු කැලේ යන්න. ඒව කරන්න පුළුවන් නේ. දැන් මේ බණ කියන මට පුළුවන් ද එහෙම සියල්ල අතාරින්න කියලා දැන් යන්න? බෑ. යතුරු කැරල්ල සාක්කුවේ. පන්සල වහලා අද උදේ 5ට පිටත් උනේ යතුරු කැරල්ල සාක්කුවේ. එහෙම අතාරින්න බෑ. බුදුවරු ලෝකෙට කියන්නේ මිනිසුනේ තේරුම් ගන්න සියල්ල අතාරින්න ගතින් නෙමෙයි හිතින්. ගතින් පාවිච්චි කරාට කමන්නේ. හිතින් අතෑරලා නම් ඒක තමයි වටින්නේ. අද මම මැරෙයි කොයි මොහොතේ හරි මැරුණොත් ඉතින් මේ ඔක්කොම ඉවරයි කියන තැනට හිත හදන්න. ඒක තමයි බුදුදහම. එහෙම නැතුව මේ බැඳීම් අතාරින්න කියන එක නෙමෙයි.
අම්මට සලකන්න, තාත්තට සලකන්න, සහෝදරයන්ට සලකන්න, බිරිඳට සලකන්න, දරුවන්ට සලකන්න, යුතුයකම් වගකීම් කරන්න. හැබැයි ඔළුවේ තියාගන්න දවසක මරණයෙන් මේ බැඳීම් සියල්ල ඉවරයි කියන එක. ඕක තමයි බුදුදහම. අද තේරුම් ගන්න බෑනේ කොට දෙන්න. හැබැයි මේක තේරුම් ගත්ත අයත් ඉන්නවා. බුදුවරු ලෝකෙට හැමදේම කියන්නේ ගතින් නෙමෙයි හිතින් අතාරින්න.